Hi guys, good morning. එහෙනම් අද අපි යන්න හදන්නේ අපේ channel එකේ පළවෙනි කැම්පින් වීඩියෝ එක කරන්න. අපි අද යන්නේ කබරගලට. කබරගල කැම්පින් එකක් ගහන්න තමයි යන්නේ. අපි ජායලින් පිටත් උනේ උදේ 4:00ට. 4:00ට තමයි පිටත් උනේ. අපි රුවන්වැල්ලට ආවා. රුවන්වැල්ලෙන් නුවරඑළිය පාරේ තමයි අපි දැන් යන්නේ. නුවරඑළිය පාරේ යනවා නාවල පිටියට. නාවල පිටියෙන් අපි යනවා දොළොස් බාගෙට. ඉස්සරහ දින ලස්සන දියැලි වගේක් අපි දැන් ඉන්නේ වීඔය වතුආය ගාව. හරි ගයිස් එහෙනම් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. ඉස්සරහ ලස්සන දියැලි වගේක් තියෙනවා. අපි ඒ ටික බලමු. ඉස්සරහට ගිහලා අපි වීඩියෝ එකක් ගන්නම් ආයේ. ගයිස් අපි දැක්කා ලස්සන වැල් පාලමක්. ලස්සන වතුර පාරක් යනවා පල්ලෙහින්. හායි කොහමද? එහෙනම් අද මම කැමරාමන් කෙනෙක් ගත්තා. කැමරාමන්ගේ මූණ පෙන්වන්න විදියක් නැහැ. ලැජ්ජාකාරී පොඩ්ඩක්. එයා අද වීඩියෝ එක කරනවා විතරයි. එයාව පේන්නේ නැහැ හැබැයි. අද මාත් එක්ක ඉන්නවා චාමර. අද DC travel log එක එකතු වෙනවා චාමර. ගයිස් බලන්න අපි දැන් ලස්සන රබර් වත්තකට ඇතුල් වුණා. මේ පාර නම් මාර ලස්සනක් තියෙන්නේ. බලන්න පේනවද වටපිට? කොහොමද වටපිට මාර ලස්සන. ඉතින් ගයිස් අපි දැන් මේ පහු කරන් ආපු ඔය තමයි වීඔය. ඉතින් අපි යන පාර තියෙන්නේ මේ වීඔය ප්‍රදේශය පහු කරගෙන පුණුගල හරහා තමයි නාවල පිටියට යන්න ඕනේ. ඉතින් දොළොස් භාගය යනවා නම් මීට වඩා ළඟ පාරවල් ගොඩක් තියෙනවා දොළොස් භාගයට යන්න. ඒ වුණාට දොළොස් භාගය යන්න තියෙන ලස්සනම පාරවල් දෙකකින් එකක් තමයි මේක. ඒ වගේම කියන්න ඕන ගයිස් දියැලි වලින් පිරිච්ච මාරම ලස්සන පරිසරයක් තියෙන පාරකින් තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් අපි මේ හරියට එනකොට ගොඩක් දියැලි පාස් කරගෙන ආවා. ඒත් ගොඩක් දියැලි වල වතුර තිබ්බේ නැහැ. ඉතින් අපි ඒව ඔයාලට ගොඩක් පෙන්නුවේ නැහැ. මෙතන තියෙන දියැලලත් සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ වුණාට අපිට ඉස්සරහට හම්බ වෙන ලොකු දියැලි දෙකක්. අපි මේ දෙක ඔයාලට පෙන්වන්නම්. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගයිස් අපිට ලස්සන දියැලක් හම්බුණා. මේක තමා හල්ගොල්ල ඇල්ල කියන්නේ. දියැල්ලේ එකන ටිකක් වතුර තියෙනවා මේ දියැල්ලේ. ලස්සන දියැල්ල. අර උඩ ඉඳන් තමා දියැල්ල වැටෙන්නේ. ඩ්‍රෝන් ෂොට් එකක් දාගන්න බලමු අපි මෙතන. ඔයාලට පේනවද දන්නේ අර ඈතින් තියෙනවා දියැල්ල උදා කොටස. මේ අපි බලමු ඩ්‍රෝන් එක දාලා වීඩියෝ එකක් ගන්න බලමු.
Hi guys, අපි දැන් ඉන්නේ ඕල් වැල්ල ගාව. මේ දියල නම් මාර ලස්සනයි. ඔයාලට පේනවද පල්ලෙය? දැන් ඕම උඩ බලන්නකෝ. කොහොමද දියල්? අඩෝ මේක නම් දිව්‍ය ලෝකයක් ආ. Shit, මෙතන යන්න හිතෙන්නේම නෑ guys. පුදුම ලස්සනක් තියෙනවා. ගයිස් සෝල්වැල්ල බව කරන් අපි ටිකක් දුර ඉස්සරහට එද්දී අපිට හම්බ වෙනවා මේ වගේ ගල් මතුවෙච්ච ටිකක් අමාරු පාරක්. ඉතින් මේ පාරේ යද්දී පොඩ්ඩක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. මොකද ලොකු ගල් මතුවලා තියෙනවා උඩට. බයිසිකලයක උනත් යන්න ගොඩක් අමාරුයි. ෆෝපීල් වගේ වාහනයක් තියෙනවා නම් පහසුවෙන් යන්න පුළුවන්. මේ පාර තමයි C4 නාවලපිටිය පාර. ඉතින් ඔයාලා ඕල්වැල්ල C4 නාවලපිටිය හරහා 12 භාගයට යන්න හිතන් ඉන්නවනම් මේ පාර පොඩ්ඩක් මතක තියාගන්න. මේ වගේ පරිසරයක තමයි අපිට යන්න තියෙන්නේ. පාර පොඩ්ඩක් සවුත්තුයි. පොඩ්ඩක් නෙමෙයි පාර හොඳටම සවුත්තුයි. කිලෝමීටර් 8ක් 9ක් විතර දුරට මේ වගේ තත්ත්වකින් අපිට යන්න වෙනවා පාරේ. හැබැයි ඉතින් පාර කොච්චර අමාරු වුණත් කියන්න ඕනේ මේ පාරේ තියෙන වටපිටාව නම් පුදුම ලස්සනයි. ඒ කියන්නේ අපි මෙච්චර වෙලා ආපු පාරවල් වලින් ලස්සනම පාර තමයි මේ පාර. ඔයාලට ඉස්සරහට එක බලා ගන්න පුළුවන්. මාර ලස්සන තැන් ටිකක් මේ පාරේ හම්බ වෙනවා. අපි මේ පාර ටිකක් දුර ඉස්සරහට යද්දී අපිට තේරුණා අපිව මේ පාරට වැටුනේ මොකක් හරි අපේ වාසනාවකට කියලා. ඒ මොකද කිව්වොත් මෙන්න මේ තැන අපිට හම්බුණාට පස්සේ මේ මුළු ගමනේම තිබ්බ මහන්සිය මෙතෙන්ට ආවට පස්සේ අපිට නැති වෙලා ගියා. මෙතන තිබ්බේ වෙනම වයිබ් එකක්. ඉතින් ඇත්තටම වචනෙන් කියන්න බැරි තරම් මෙතන මාරම නිදහස් තැනක් වුණා අපිට. අපි කබරගල යන්න ප්ලෑන් කරගෙන හිටියේ නැත්තම් අපිට ඇත්තටම මෙතන කෑම් කරන්න තරම් හිතුණා. ඒ තරම් ලස්සනයි මේ තැන. කිසිම මිනිස්සෙක් නැහැ, වාහනයක් නැහැ, කිසිම සද්ද බද්දයක් නැහැ. කැලේකින් වටවෙච්ච මාරම ලස්සන තැනක්. ලස්සන වතුර පාරක් යනවා එතලින්. පුදුම නිදහස් බවක් දැනුනේ ඇත්තටම මෙතනට ගියාට පස්සේ. ඉතින් ගයිස් එතනින් පස්සේ අපිට හම්බෙච්ච මේ සුන්දර වටපිටාවක් තියෙන පාර දිගේ අපි ආපහු අපේ ගමන ආරම්භ කරා. ඉතින් ගයිස් අපි දැන් නාවලපිටියට ගොඩක් ලං වෙලා ඉන්නේ. මෙතන ලස්සන ප්ලේස් එකක් හම්බුණා. අපි ඉතින් නතර කරා. ඉතින් ගයිස් අර ඈත පල්ලෙහා පේන්නේ නාවලපිටිය ටවුන් එක. මේ view point එකට ඈත තියෙන කඳුවේ මාර ලස්සනට පේනවා. ඉතින් දැන් මේ ඇඟිල්ලෙන් මම පෙන්වන්නේ පුංචි දානිකල. පුංචි දානිකලින් එහා පැත්තේ තමයි කබරගල තියෙන්නේ. Hi guys, අපි දැන් ආවා නාවලපිටිය ටවුන් එකට. දවල්ට කන්න තමයි යන්නේ.
අපි දැන් මේ ඉන්නේ නාවලපිටිය 12 භාගි පාරේ. ඉතින් මෙතන තමයි කබරගල ගණදවි කෝවිල තියෙන්නේ. කබරගල කන්ද නගින්න මෙතන කෝවිල ගාවෙන් උඩට තමයි යන්න ඕනේ. හරි ගයිස් අපි දැන් මේ ඉන්නේ කබරගල කන්ද නගින්න පටන් ගන්න තැන. ඉතින් මෙතනින් තමයි අපි කැම්පින් බඩු ඔක්කොම රෙන්ට් කරේ. බයික් ටිකත් මෙතනින් දාලා තමයි අපි කන්ද නගින්න ගියේ. ඉතින් අපි එන වාහන මෙතන ආරක්ෂිතව දාලා යන්න පුළුවන් තැනකුත් තියෙනවා. ඉතින් අපේ කබරගල හයික් එක දැන් පටන් ගන්නවා. පට්ට මහන්සි වෙලාව 2:00 කාලයි වෙලාව. බඩු සෑහෙන්ට තියෙන උඩට අරන් යන්න. තාම වතුර පුරව ගත්තේ නැහැ. අපිත් එක්ක ආපු අනිත් එක්කෙනා යනවා ඉස්සරහ. ඔය තමයි. නෑ. මෙහෙට පාරක් තියෙනවනේ. ඔය පාර. ඔව්. ඔය පාර තමයි. නෑ. කොහොමද දන්නේ? දන්නවනේ. Hello guys. පට්ට මහන්සි අවුවත් එක්ක අවසර නම් වහින කතාවක් තමයි කිව්වේ. එතෙන්ට පේනවා කබරගල ෆස්ට් පීක් එක මං හිතන්නේ මෙතන තමයි තියෙන්නේ. අපිත් එක්ක හෙට් නෑ. ෆස්ට් පීක් එක මෙතනද තව ඉස්සරහට ගියාම. බලමුරට ගිහිල්ලා සෙකන්ඩ් පීක් එක තමයි ටාගට් එක. අපිත් එක්ක නඩේ ගුරෙක් සෙට් වුණා අපිට යන්න. මේ ඉන්න අපේ නඩේ ගුරා. අපේ පළවෙනි හයික් එකට අපිට උදව්වට ආව එක්කෙනා. ජොයි. Hello guys. කන්ද භාගයක් එද්දිම හොඳටම වැස්සා හොඳටම නාලා ඉන්න දැන් මේ හොඳටම නෑවා. ටෙන්ට් එකත් සෙට් උන්නේ නෑ. අවුල් ටෙන්ට් එකක් හම්බුනේ අපිට. ඉතින් මේ තියෙන්නේ කබරගල. දැන් තමයි පොඩ්ඩක් පායලා තියෙන්නේ. ආයෙ වහින්න නැති වෙයි කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ අපිට පල්ලෙහා පේන view එක. කොහොමද view එක? ඉතින් ගයිස් මෙතනින් පස්සේ ආයෙ හොඳටම වහින්න ගත්තා. ඒ නිසා අපිට මේ හදා දීපු කෑමත් ඔක්කොම අරගෙන ආයෙ ටෙන්ට් එක ඇතුළට යන්න උනා. ඉතින් ඒ නිසා අපිට ආයෙ රෑ වීඩියෝ එකක් කරගන්න හම්බුනේ නෑ.
මෝනින් ගයිස් අපි දැන්ටිකට කලින් නැගිට්ට ඉරසේව බලන්න කියලා වලාකුලක් තිබ්බ හින්ද පෙවුන්නේ ඊරෑ හොඳටම වැස්සා තෙවිලා දෙත බඩිතියන් වෙලා ඉන්නේ 12ට විතර තමා වැස්ස පෑව්වේ මේ තින් අපිට පේන විව් එක ඉතින් අපේ නූඩ්ලස් එක හැදෙනවා මෙහෙම මේ ටික දාපන් ඉතින් ඔයාලා කබරගල කෑම් කරන්න එන්න හිතාන් ඉන්නවා නම් මෙන්න මේ යාළුවන්ගෙන් පොඩ්ඩක් ඔයාලගේ බඩු බාහිර ආදිය පරිස්සම් කරගන්න මතක තියාගන්න. මොකද අපි රෙන්ට් එකට ගත්ත වාචනයකුත් මෙයාලා අරන් ගියා. අපිට අන්තිමට ඒකට සල්ලි දෙන්නත් උනා. ඉතින් පොඩ්ඩක් ඒගොල්ලෝ ගැන අවධානයෙන් ඉන්න. මෙයා තමයි ඉතින් අපේ ඊයේ ආරක්ෂකය උනේ නේ. ඉතින් නැවතවතාව ගුඩ් මෝනින් හැමෝටම ඊයේ රෑ හවස අපිට එන් ගහනේවා රෑ මුකුත් වීඩියෝ එකක් හරියට කරගන්න බැරි වුණා මොකද මාර විදියට වැස්සා අපිට හම්බෙච්ච ටෙන්ට් එකත් පොඩ්ඩක් අවුල් තෙමෙන්න ගත්තා රේන් කවර ගැහුවත් හරි ගියේ නෑ ඉතින් දැන් මං ඉන්නේ කබරගල ෆස්ට් view point එකේ අපි යන්න හැදුවේ සෙකන්ඩ් view point එකට වැස්ස නිසා අපිට යන්න ටයිම් මදි වුණා අපි ඉතින් මෙතන කැම්ප් කරන්න හිතුවා අපි සෙකන්ඩ් view point එකට ගියා නම් මේ වැස්සෙන් ගොඩක් කරදර වෙන්න තිබ්බා අපි වෙලාවට එතනට ගියේ නෑ මෙතන ගස්සින්ද පොඩ්ඩක් වැස්සෙන් ෂේප් වුණා සිරිපාදේ තියෙනවා මෙන්න මේ හරියෙන් සිරිපාදේ අපි ඊරා දැක්ක ලයිට් දාලා තිනවා මළුවට යන පාරවල් දෙකක් පෙවුණා. ඔයාලට අර පැත්තෙන් පේන කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශෙත් එක්කම කොත්මලේ මහසෑය තියෙනවා අතල. ඒත් එක්කම මේ පැත්තෙන් ඉස්සෙල්ලා අඹුලව පෙවුණා. දැන් ඒකත් වැහිලා තියෙන්නේ වලාකුළකට. ඊට පායලා තියෙන්නේ දැන් හොඳටම මේ ඒ වුණාට ලොකු වැහි වලාකුළක් තියෙනවා ඈත. ඒ හින්දා හරියට ඉරසේවේ බලන්න බැරි වුණා. මෙතෙන්ට පේනවා අපි සිරිපාදී ඉරසේවේ බලනා වගේම ලස්සනට මෙතෙන්ටත් පේනවා. ඉතින් මේ තමයි කබරගල view එක.
ගයිස් අපි බහිනවා වැස්ස නිසා ගොඩක් පරිස්සමෙන් තමයි බහින්න ඕනේ ඉස්සනවා සෙරප්පුත් දාලා යන්නේ අපේ සපත්තු ඔක්කොම තෙමුණ හොඳටම ඊයේ මේ තියෙන්නේ අපිට පේන view එක ඊයේ මේ හරියට එද්දිම හොඳටම වැස්සා අපි ඉඳ ටක් ගාලා ගිහිල්ලා ටෙන්ට් එක ගහගත්තා බෑක් කැමරා ඩ්‍රෝන් එක ඒ ඔක්කොම තෙමෙන්න කලින් ටක් ගාලා ටෙන්ට් එක ගහගත්තා හැබැයි ඒ දෙක විතරයි බේරුනේ අපි ඔක්කොම තෙමුණා එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න මොකද වීඩියෝ කරන ගමන් යන්න මාරුයි පාරවල් ඉස්සනවා ගෙනියන්න තියෙන බඩු ප්‍රමාණෙත් වැඩි එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා ආයි වීඩියෝ එකක් ගන්න hello guys ඉතින් අපි කබරගල බැහැලා කැම්පින් ටෙන්ට් එකත් ඔක්කොම ගෙදරට බාර දීලා අපි ආයේ ගෙදර යන්නේ 12 පාගේ පාරෙන් ඉතින් ඊයේ හොඳටම වැස්සට දෙමුණා හින්දා මාර අමාරුයි ඒ හින්දා උදේම නාගන්න කියලා හිතුවා අපි 12 පාගේ පාරේ අදී ලස්සන තැනක් තියෙනවා නාන්න මේ තියෙන්නේ තැන වතුර මාර ක්ලියර් දැන් එහෙනම් අපි නාන්නයි යන්නේ ඉතින් අපි වීඩියෝ පටන් ගන්න කිව්වනේ 12 භාගය යන්න තියෙන ලස්සන පාරවල් දෙකක් තියෙනවා කියලා. ඉතින් මේ තමයි අනිත් පාර. මේ තමයි දේදුගල 12 භාගය පාර. ඉතින් අපි අද ගෙදර යන්නේ මේ දේදුගල 12 භාගය පාරෙන්. මේ පාර යන්න ඕනේ අපි බුලත් කෝපිටියට. ඉතින් ඔයාලට අවට වටපිටාව බැලුවම පේනවා ඇති මේ පාරත් මාරම ලස්සන පාරක්. තේවතු මැද්දෙන් පොළ පාටින් වහගත්ත පරිසරයක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ.
දැන් අපි මේ ඉන්නේ දේදුගල පාරෙන් පාරට බහිද්දි අපිට හම්බෙන තවත් ලස්සන view point එක. මේක තමයි පැලම්පිටිය view point එක. අපිට හම්බෙච්ච තැන් වලින් තවත් ලස්සනම තැනක් තමයි මේක. මාර view එකක් තියෙන්නේ මෙයාවට. දොළොස් භාගේ පාර නම් ඇත්තට මාර ලස්සන පාරක්. ඔයාලට පේනවා ඇති වටපිටාව කොහොමද කියලා. මේ පාර නම් ඇත්තටම යන්න පින් කරලා තියෙන්න ඕනේ. අපේ රටේ ඉපදිච්ච එකම පින් කරලා තියෙන්න ඕනේ. මේ වගේ ලස්සන තැන් ඉතින් අපේ රටේම තමයි තියෙන්නේ. තවත් ලස්සන දියඇල්ල. එතන මේ දොළොස් භාගේ පාර නම් හැම තැනම දියඇලි තියෙන්නේ. වැස්ස දවස්වලට එහෙම ආවොත් පුදුම දියඇලි තෝගයක් තියෙන්නේ. ඒ කියන්නේ ගණන් කරන්න බැරි තරම් දියඇලි තියෙනවා වැස්සක වගේ ආවොත්. ඉස්සරහා තියෙනවා තව ලස්සන දියඇල්ලක්. ඒක නම් හොඳට වතුර ඇති. මං හිතන්නේ මෙතනින් වතුර පාරක් යනවා හොඳට. ළඟට ගිහිල්ලා බලමු ඒක කොහොමද කියලා. guys, මේ තමා රුක්මල් ඇල්ල. රුක්මල් ඇල්ල කියන්නේ මේකට. මාර ලස්සන දියඇල්ල. දැස්ස වෙලාවට එහෙම මේකේ මාර ලොකු වතුර පාරක් යනවා. කවුරුත් නාන්නේ කරන්නේ නැහැ මේ හරිය. ඉතින් guys, ලුණු මිරිස් එක රොටියක් කන්න යන්නේ. Diba? ඉතින් guys අපේ ගමන් මහන්සිය නැති වෙන්නත් එක්ක අපි රුක්මල් ඇල්ල ගාවින් රසම රස ලුණු මිරිසක් එක්ක පොල් රොටියක් කාලා තේ එකක් බිව්වා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ එතන ලුණු මිරිස් එක්ක පොල් රොටිය නම් මාරම රහයි. ඉතින් ඔයාලත් රුක්මල් ඇල්ල ගාවට ආවොත් එතනින් කාලය යන්න අමතක කරන්න එපා. ඉතින් අපි අපේ පළවෙනි කැම්පින් බ්ලොග් එකේ අවසාන අදියරයට තමයි දැන් පැමිණලා ඉන්නේ. ඉතින් මේ තමයි දේතුගල දොළොස් භාගේ පාරේ අපිට හම්බෙන අවසාන දියඇල්ල. ඒ තමයි රිකිලි ඇල්ල. ඉතින් මේ දියඇල්ල පහු කරන් අපි පොඩ්ඩක් දුර ගියාන් පස්සේ තමයි අපිට බුලත් කෝපිටිය ටවුන් එක හම්බෙන්නේ. අපි දැන් මේ සුන්දර පරිසරයට සම්බන්ධීලා අපේ සුපුරුදු නාගරික පරිසරයට තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් යන්න කලින් කියන්න ඕනේ ඔයාලා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් මේක අපේ පළවෙනි කැම්පේන් එක්ස්පීරියන්ස් එකකින්ද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්. මේ වගේ ලස්සන තවත් බ්ලොග් එකකින් අපි ඔයාලව හම්බ වෙනකන් අපි අදට ඔයාලගෙන් සමුගන්න. හැමෝටම සුබ දවසක්.